මේ දෙවැනි වර්ගයේ දියවැඩියාව හැදිලා තියෙන ඕගොල්ලන්ට මේ දියවැඩියාව කරදරයක් වෙලාද? මේක සුව කරගන්නට හැකියාවක් නැමැතුව ඕගොල්ලොත් ලත වෙනවද? ඉතින් එහෙමනම් මේ මම සඳහන් කරන්න යන මේ කරුණු 6 ඊ타මත්ම හරි නියමාකාර විදිහට පිළිපැදීම තුළින් ඕගොල්ලන්ට ඊ타මත්ම කෙටි කාලයකින් දියවැඩියාවෙන් මිදීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඕගොල්ලෝ පළවෙනියටම කරන්න ඕන දෙයක් තමයි අපේ දියවැඩියාව සෑදිලා තියෙන පුද්ගලයෙක්ගේ මේ කියන වැඩපිළිවෙලේ අත්තිවාරම තමයි ඔබ දැනට පාවිච්චි කරන බෙහෙත්. මේක ඊ타මත්ම කෙටි කාලයකින් නවත්වා ගැනීමට අපි ක්‍රියා කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මෙතෙන්දී ඕගොල්ලෝ දැනට පාවිච්චි කරන බෙහෙත් ඊ타මත්ම හොඳින් නියම ආකාරයෙන් වෛද්‍ය උපදෙස් අනුවම පාවිච්චි කිරීම ඊ타මත්ම වැදගත් වෙනවා. ඒ පාවිච්චි කරන ගමන් මම මේ ඉදිරියට කියන දේවල් ටික හරියට කර ගැනීම තුළින් ඕගොල්ලන්ට ඊ타මත්ම කෙටි කාලයක් තුළදී මේ බෙහෙත් අඩු කරලා ඉවරලා නවත්වගෙන සාමාන්‍ය ජීවිතය ගත කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් පළවෙනි දේ තමයි සීනි සම්පූර්ණයෙන් නවතා දැමීම. සීනි සම්පූර්ණයෙන් නවත්තලා ඔයගොල්ලන්ගේ ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අවම කරගන්න තීම සිද්ධ කරගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ කෑම පතේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්නට අවශ්‍ය වෙනවා. ඒ ප්‍රෝටීන් වැඩි කරන ගමන් හිතකර මේදය වැඩි කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ කෑම පතේ තියෙන ෆයිබර් එහෙමත් නැත්නම් කෙඳි ප්‍රමාණය වැඩි කරන්නටත් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ටික සකසා ගත්තට පස්සේ අපි අනිත් ප්‍රධාන දේ තමයි මේ ට්‍රාන්ස් ඔයිල්. මේ ට්‍රාන්ස් ඔයිල් අඩංගු ආහාර. පොල් තෙල් කියලා අපි සාමාන්‍යයෙන් කඩෙන් ගෙනෙන පාම් ඔයිල් සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා ට්‍රාන්ස් මේදෙන් හදන කෑම ಜಾති. සාමාන්‍යයෙන් ජංක් ෆුඩ්ස්. කඩවල වල හදලා තියෙන කෑම ಜಾති සම්පූර්ණයෙන් නවත්තලා දැමීම සිදු කරන්නට අවශ්‍යයි. ඒ වගේම හිතකර මේදේ පාවිච්චි කිරීමට ඔලිව් ඔයිල්, කොකොනට් ඔයිල්, අවකාඩෝ ඔයිල්, සෙසමි ඔයිල් වැනි ಜಾති වලින් අපිට කෑම හදන්නට පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඒ වගේම තමයි ඉතාමත්ම වටින දෙයක් තමයි මේ ව්‍යායාම. ව්‍යායාම සාමාන්‍යයෙන් දවසකට විනාඩි 20ක්වත් සාමාන්‍ය විදිහට ඇවිදීම ඒ වගේම තව පොඩි කාඩියෝ එක්සර්සයිසස් ටිකක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. දවසකට විනාඩි 20ක් විතර. ඒ වගේම ජලය පානය. ජලය පානය ඉතාමත්ම හොඳින් සිද්ධ කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම නිින්ද පැය 6ක 7ක නිින්දක්වත් හැමදාම අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මානසික ආතතිය අඩු කර ගැනීම තුළිනුත් අපේ සීනි පාලනය ඉතාමත්ම හොඳින් කරගන්නට සිද්ධ වෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නම් මගේ මේ පිළිබඳව සුවලංකා channel එකේම තියෙන වීඩියෝ නැරඹීම තුළින් ඕගොල්ලන්ට වැඩි විස්තර ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.